ඕගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද ඕගොල්ලන්ට මම ගේන වීඩියෝ එක කොරියන් ෆුඩ් රිවිව් එකක්. හරි. අපි දැන් එහෙනම් මේ කඩේට ගිහිල්ලා බලමු. අපි දැන් මේ කන්න යන්නේ මොනවද? ඒකේ තියෙන කෑම වර්ග මොනවද? දැන් අපි කඩේට යන්න තමයි හදන්නේ. දැන් මේ එතනින් ගියාම ওই කඩේ තියෙන්නේ. 원래 애기 없잖아요. හරි යාළුවනේ දැන් අපි මේ බුෆේ එකෙන් කෑම බෙදාගෙන බලමු මොනවාද මේ තියෙන කෑම කියලා. මේ නූඩ්ලස් එකක් දාගත්තා. මේක මං හිතන්නේ මොකක්ද ඔකේ නම? මොකක්ද ඔකේ නම බෙදාගත්ත එකේ? නාම්. මෙතන කරි එකක් තියෙනවා. ඒක ග්‍රේවි එකක් වගේ. මෙතන තියෙන්නේ කිම්චි. යා කිම්චි කන්න ආස නැති හින්දා බෙදා ගන්න ටිකක්. කිම්චි කන්න ආස නැහැ. මෙතන නූඩ්ලස් එකක් තියෙනවා. ඒක මාත් ගත්තා ඉස්සෙල්ලා. ඒක ටිකක් රහයි. මොනවද? මේ වල ඕදන් වගේ જાතිය. මෙතන නම් ඌරු මස් එකක් තියෙන්නේ. පැණි රහයි ටික. ඒකේ ආස නැහැ මොකද ඒක පැණි රහයිලු ටිකක්. මෙතන තියෙන්නේ මාළු බෙදලා. කොංකාස. මේක නම් කන්න පුළුවන්. මේ තියෙන කන්න පුළුවන් එකක්. මෙතන තියෙන ගෝවා සලාඩ් එකක්. මේක එළවලු හින්දා ඕන කෙනෙක්ට කන්න පුළුවන්. මේ තියෙන සලාඩ්. ඕගොල්ලන්ට මම මේ විදිහට මේක පෙන්නන්නම්. මෙතන ගොඩක් සෙනග ඉන්නවා. තියෙනවා අපි ගත්ත කෑම එක. මේ තියෙන මම බෙදාගත්ත කෑම එක. මේන් අපේ සුදු මැණිකේ යතුන් ආසාවෙන් කනවා. මේන් දැන් හස්බන්ඩ් බෙදාගෙන ආවා. දැන් එයාත් කන්න තමයි හදන්නේ. මට නම් ඉතින් කූරු දෙකෙන් කන්න බෑ. ඉතින් යාළුවනේ දැන් මම කන ගමන්ම කියන්නම් ඔයගොල්ලන්ට මේක අපේ ගෙවල් ළඟ තියෙන කඩයක්. එතකොට මේක කොරියන් බුෆේ එකක්. එතකොට මේ එක කෑම එකක් වෙන්නේ චොන් 6ක් වගේ. එතකොට මේ අවට මේ ජින්ජුවට කම්පැනි කීපයක් තියෙනවා. ඒ කම්පැනි වල වැඩ කරන කට්ටිය දවල් කෑම වෙලාවට තමයි මේ බුෆේ එකට එන්නේ. ඉතින් හැමදාම 11:00මාරත් 2:00මාරත් අතර මේ බුෆේ එක හැමදාම තියෙනවා. ඉතින් අපිට ඉතින් ළඟයි ගොඩක් ගෙවල් වලට. අපිට හිතුණාම ඉතින් අපේ කාලය යනවා. කෑමත් ඇත්තටම රසයි. ඔන්න ඉතින් අපි බුෆේ එකනොත් කාලා දැන් මේ යාළුවනේ අපි යන්න හදන්නේ පොඩි ගමනක්. ඇත්තටම මේ ලොටෝ එකක් ගහන්න තමයි යන්න හදන්නේ. මම ඕගොල්ලොන්ට ලොටෝ එකක් ගහන්න තැනට ගිහිල්ලා එතනත් ඕගොල්ලොන්ට ඒ ගැන පොඩි වීඩියෝ එකක් දාන්නම්. හරි අපි ඉස්සරහට යන්කෝ එහෙනම්. යාළුවනේ දැන් අපි මේ ලොටෝ ගහන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලොන්ට පේනව නේද මෙතන මේ පොලිමේ ඉඳලා තමයි අපිට මේ ලොටෝ එක ගහන්න තියෙන්නේ. එතකොට ලංකාවේ වගේ අපිට කැමති අංක ඒ කොලේ සඳහන් කරලා තියෙන විදිහට මේගොල්ලෝ දෙන ලොතරැය ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට කැමති අංක මෙතන මාක් කරන්නත් පුළුවන්. මම ඕගොල්ලොන්ට මෙහි ලොතරැය එක ෆොටෝ එකක් දාන්නම්. දැනගන්න කොයි වගේ එකක්ද කියලා. සූරණ ලොතරැයි පවා මෙතන තියෙනවා ලංකාවේ වගේම. මේ තියෙන්නේ ගිය සතිය ඇදිච්ච එක ඔයගොල්ලන්ට පේනවද? මේ තියෙන්නේ දැන් මෙතන මේ 25යි ගිය අවුරුද්ද. ගිය අවුරුද්ද දුන එක. මේ ඔක්කොම බලෙන් තියෙන්නේ
බලන්න දැන් මෙතන මේ ඔක්කොම තියෙන්නේ පළවෙනි දැනට හිතා ගන්න පුළුවන් නේ මෙතන කොච්චර දිනුම් ඇදිලා තියෙනවද කියලා මේ ලොතරයි දැන්. දැන් මේ රතු පාටින් තියෙන්නේ පළවෙනි තෑගි. අම් බලන්න චූටි කුරුල්ල. ඉතින් යාළුවනේ දැන් ඉතින් අපි ලොටෝ එකක් ගහගෙන ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඕගොල්ලොන්ව හම්බෙන්න එන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න.